සුබ දවසක් යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා channel එකත් එක්ක ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ The Aquatics YouTube channel එකේ තවත් එක වීඩියෝ එකක් එක්ක වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාම YouTube channel subscribe කරලා නැත්නම් subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න channel එකේ තවත් වීඩියෝ තියෙනවා ඒවත් දීලා මත් බලන්න කියලා මතක් කරනවා ඉතින් අපි යමු වීඩියෝ එකට මුලින්ම කියන්න ඕන මම මේ සෑහෙන කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් කරන් ආවේ ඇත්තටම වීඩියෝ එකක් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ ඉතින් මං හිතුවා කොහොම හරි වෙලාවක් හම්බෙච්ච ගමන් වීඩියෝ එකක් දානවා කියලා අනිත් එක ප්‍රධානම දේ වීඩියෝ එකක් කරන්නම හිතුනේ මේ මෙයාගේ පොඩි ලෙඩක් ආවා මේ channel එක මේ ටැංක් එක බැලුවොත් පේනදී හොඳටම පොඩ්ඩක් අවුල් ගිහිල්ලා තියෙන්නේ වතුරත් අඩු කරලා මොකද කියනවනම් මෙයාගේ එක හැකට ක්ලවුඩියයි ආවා ඉතින් මම මේ බේත් කරන ගමන් තියෙන්නේ මේ පැත්ත නෙමෙයි එහා පැත්ත ඉන්න මම පෙන්නන්න කොමේ පැත්තට එන්න මෙයා මෙහෙම ඉන්නේ දඟලවල ඉන්නවා කෑම එහෙමත් කනවා හොඳට මම කෑම එහෙම පොඩ්ඩක් දාන්නේ නැහැ මොකද බේත් කර වෝටර් චේන්ජ් එකක් දෙන්න කලින් දවසේ කෑම දෙනවා ඊට පස්සේ ආයි දෙන්නේ නැහැ මොකද ඇමෝනියා වැඩි වුණොත් එහෙම මාත් ගෙදර නැහනේ ඒකින්ද මේ ස්පොන්ජ් එක කියනවා නම් මේ ස්පොන්ජ් එකක් ගහලා තියෙන්නේ මෙතන තමයි පම්ප් එක සෙට් වෙන්නේ මෙයා මේ බටේ ඇදලා තුවාල කරගන්න හින්දා තමයි ස්පොන්ජ් එකක් දාලා තියෙන්නේ වතුරත් හොඳටම අඩු කරලා තියෙන්නේ ඒරියේෂන් ලයින් එකක් දාලා තියෙනවා මේ වීඩියෝ ගන්න අමාරු හින්දා මම ඒක පොඩ්ඩක් අය ගලවලා තින්නේ බේත් වර්ග ගැන කියනවනම් මෙන්න මේ බේත් එක දාන්නේ මෙතන මේක පවුඩර් එකක් තියෙන්නේ වතුර ගාන බලලා මේක ගහලා තියෙනවා දාන්න ඕන ප්‍රමාණය ඉතින් ඒ ප්‍රමාණයට හරියන විදිහට වතුර බැලන්ස් කරලා මේකේ පවුඩර් එක තියෙන එක වතුර මේකෙම වතුර ටිකක් අරන් දිය කරලා දානවා දාන්න කලින් මතක් කරලා අනිවාර්යෙන් 130ක 40ක වගේ වෝටර් චේන්ජ් එකක් දෙන්න ඕන. ඉතින් අද මේ වීඩියෝ එක කියනවනම් ඇත්තම කිව්වොත් මෙයාට මේ වෝටර් චේන්ජ් එක දීලා මේ බේත් එක දාන වීඩියෝ එක තමයි අරන් ආවිත් තියෙන්නේ බේත් කරන වීඩියෝ එක. ඉතින් අපි වීඩියෝත් එක්ක දිගටම එකතු වෙලා යමු. ඉස්සෙල්ලාම යාළුවනේ කරන්න තියෙන්නේ මේක වෝටර් චේන්ජ් එක දෙනවා. 130ක් 40ක් විතර. ඒ කියන්නේ මෙන්න මේ වගේ මට්ටමට අඩිය ටික අඩිය මේ කුණු තියෙනවා. මේ ටික ඔක්කොම සයිෆන් කරලා වතුර පුරවන්න තියෙන්නේ ටැප් වතුර නම් කොහොමවත් දාන්න හොඳ නැහැ වයි කෝරින් තියෙන නිසා මේ ලින් වතුරම තමයි දාන්න වෙන්නේ මම වෝටර් චේන්ජ් එකක් දීලා ඉවරලා වීඩියෝ එකක් ගන්න වීඩියෝ හම්බෙමු මොකද ලිදෙන් ඇදලා තමයි පුරවන්න තියෙන්නේ මොකද අපේ දිහා තියෙන්නේ පාරේ ඉන්න වතුර මෙයාගේ කලින් තිබ්බට වඩා නම් දැන් ටිකක් හොඳයි මේ මම යන්නේ දෙවෙනි පාර බේත් කරන එක මම එකපාරක් දුන්නා එතකොට මේ ඇහැ සම්පූර්ණයෙන් පේන්නේ නැතිම වගේ වෙන්න තිබ්බේ දැන් නම් ටිකක් හොඳටම අඩුයි මේ ඉතින් අපි වෝටර් චේන්ජ් එකක් දීලා ඊටු ටික හම්බ හරිද යාළුවනේ මම වතුර ටික නම් දැන් ඇදගත්තා දැන් තියෙන්නේ මේ අඩු ටික පුරවන්න තමයි ෆිල් කරන්න තමයි ඉතින් මම ඔයාලට ඇහැ පෙන්නන්නේ ආයි දෙක දැන් අපි අඩු ටික පුරවලා අඩු වෙච්ච ටික පුරවලා බේත් ටික එකතු කරගමු. යාළුවනේ මම වතුර ටික මාරු කරලා ආයි අඩු ටික පුරව ගත්තා. දැන් මේකට බේත් දාන්න තියෙන්නේ. බේත් එකේ මාත්‍රාව වෙන්නේ ග්‍රෑම් 4ක් දාන්න ඕන. මෙච්චර වතුර පුරවන්න ඕනේ නැහැ. තව පොඩ්ඩක් අඩුවෙන් පිරව ප්‍රශ්නයක් නැහැ. ඒත් මගේ මම මේ කිරණ තරාදිය අඩුම ග්‍රෑම් 4යි කිරන්න පුළුවන්. ඒක හින්දා ඒ ග්‍රෑම් 4ට හරියන්න මම වතුර පුරව ගත්තා. දැන් තව චුට්ටකින් බේත් දානවා. තාම වතුර පොඩ්ඩක් අලුත්නේ. විනාඩි 5ක් දැන් මෙහෙම තියලා මෙයා මේ වතුර පොඩ්ඩක් හුරු වෙච්චාම දානවා. හරි ඉතින් යාළුවනේ දැන් වෝටර් චේන්ජ් එක දීලාත් විනාඩි 10ක් 20ක් විතර වෙනවා. මම දැන් ග්‍රෑම් 4ක් කිරාගෙනත් ආවා. තරහාදියක් නැහැ මං ළඟ කඩේකට දීලා මේ කිරාගත්තේ. දැන් මේක ටැංකියෙන් වතුර චුට්ටක් අරන් දිය කරලා දාන්න ඕන. මීට වතුර ටිකක් කරා
හරි ඉතින් බේට් ටිකක් දාගෙන ඉවරයි. මුලින්ම කියන්න ඕනේ ඉතින් මේ වගේ මේක මේ ලෙඩේ එනකොටම දකිනවා නම් මෙච්චර වැඩි වෙන්න දෙන්නේ නැතුව මේ බේත් පාවිච්චි ගන්න නැතුව හොඳ කරගන්නත් පුළුවන්. ඇක්වේරියම් හීටර් එකක් වගේ දාලා මම බේත් එකකට ගියේ මෙයාගේ ලෙඩේ ටිකක් දරුණුවටම වැඩි වෙලා තිබ්බ හින්දා ඇහැ එහෙම පේන්නේ නැති වෙන්නම තිබ්බේ සවුත් වෙලා. දැන් නම් ටිකක් හොඳයි. දැන් ආයි ඊළඟට තුන්වෙනි දවස් හතරවෙනි දවසට වගේ ආයි 120ක 30ක වගේ චේන්ජ් එකක් දීලා ආයි බේත් දාන්න වෙන්නේ. අපි ඉතින් බලමු ඊළඟ වීඩියෝ එකෙන් මෙයාට ඊට පස්සේ මේ වීඩියෝ එකත් එක්ක බලමු මෙයාගේ ඇහැ හොඳ වෙලාද නැද්ද කියලා. ඉතින් හතර ගිහින් එන්න. සුබ දවසක් ඔයගලන්ට. ආයි අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙනකම් හතර ගිහින් එන්න.